ඒ තියෙන්නේ අපිට ෂෙයින් එකෙන් හම්බුන ෆ්‍රී ගිෆ්ට්. ඔන්න අපි දැන් මේක අන්බොක්ස් කරන්න යන්නේ. මේ තියෙන්නේ තාත්තිගේ ගිෆ්ට් එක. මේ තියෙන්නේ අම්මගේ gift එක. පුතාගේ gift එක මේකේ ඇතුලේ. ඕකේ? අපි බලමු විලින් මේ තාත්තිගේ. මෙන්න තියෙන්නේ බ්ලෙන්ඩර් එකක්. ඔක ගන්න තාත්තිගේ. දැම්මා මෙහෙම කළා. වැහුවා. නේද? Okay. ඉතින්ද? අන්න මේකේ කවර් එකකුත් තියෙනවා. කවර් එකක් නෙමෙයි දෙකක් තියෙනවා. කවරේ මේක පිටු දානවා. මේක කොහොමද කියලා. හරිද? වර්ණ දෙක වගේම මේකේ. නියම් ඉන්නනේ තමිල්නාඩුවේ වගේ. Angin Okay. Kita kita ambil ginama. Berarti kita dah nak putih yang dia ni. Kita cakap kan tu. Ya, no boleh bangun tu ni. Mari tahu apa ni. Kali semua. Betulan. Jadi dia කොඩම මේ ටික ඉතින් තව තියෙනවද? තව තියෙනවා. ඔව්. මේ ටික ඔක්කොටම ගියේ ජපාන් සල්ලි වැනි 1300ක් විතර. මේ කියන්නේ අර කළුවේ අනිත් version එක පොඩ්ඩක් වෙනස්. මේ වගේ ටී-ෂර්ට් වලට තමයි මම අවශ්‍ය. මේ මම ගත්තා මේක. මේකත් තේරුවා. මේ ඔක්කොටම ගියේ 1300. මේකට අපිට වරබිකියක්. වරබිකියක් කියන්නේ මොකද වරබිකියක් කියන්නේ? ඔව්. ඉතින් මේ ඒලාට ඉතින් ලොකුවට නැඳින්නේ. ඕනේ. ලොකුවට දාන්න තමයි ලස්සන රංගේ ගන්නට වෙන්නේ. ඕකේ. එතකොට පෙන්නන්නකො. පරිස්සමත් නම් ගන්නට ඕනේ. අස් ඒ දෙක යන්න හොන අස්සට තියෙන්නේ. ඕකේ. තාම තියෙනවා මෙන්න මගේ සපත් එක. අලුත් සපත් දෙක. මේ උදාට මුකුත් දාලා නැහැ පුතේ දෙරි. මෙන්න දානන්න නත්තන තපත් දෙකක් පුතේ මේ පුතාට දාන්න තිබ්බේ ඒකේ වෙඩි. නැත්තම් පුතාට දානවා. දෙකක් පෙන්න. ini sampai seger. Vamos. Faz. Segini ni. Terasa naik ini.
Ada kan? Yeay. Oke, finish. Oh, 1300 ගානක්. kita finish. 1370. ශ්‍රී ලංකා සල්ලි වලින් 3000ක් විතර. ඒක ක්ලිනිකෙන් හම්බ 25ක් උපේ. ඒ කියන්නේ කාලෙන් කාලෙට පේ ගෙත් පහක් ඒකත් පීගිට් පහ. ගෙත් පහක් හම්බ වෙනවා. ඒකේ ඒක ආටික හම්බ වෙන එක තමයි දැන් පෙන්නේ. ඊටාවේ අර විදියක් කියන්නේ ප්‍රොමෝෂන් එකක්. වගේ එකක් නෙමෙයි. අර විදියක් කියන්නේ වරප්‍රසාදයක් වගේ එකක්. අන්න ඒ වගේ. ඒක හැමෝටම හම්බ වෙන්නේ නැහැ. ලක්ෂිකානෝ තමයි. ඔව් හැමෝටම දාන්නත් බෑ. අපි try කරා පස්සේ හැපෙත් ගෙදර මල්ලිලා ගන්න එකකින් චෙක් කරනවා. මල්ලිට. ඕකේ. ඕකේ. එන්නේ දෙන්නේ. අනේ දිගාවට එන්න පුතා. දැන් මෙතන යන්න මෙතන යන්න දෙලා තියක් කියලා. අනේ අම්මිගේ ගෙප් ටික බලන්න එන්න. මේක. හා. ඕකේ. දැන් තියෙන්නේ මේක බලන්න. අම්මිගේ ගනම් තියෙන බෙඩ්ෂීට්. ගෙදර ගැන හිතලා මණ්ඩාවේ බෙඩ්ෂීට්. ඩැඩි දාලා තියෙන්නේ යා ගැන හිතලා. එයාට ආයේ නෙමෙයි. මගේ ටික ඔක්කොම බෙඩ්ෂීට් සෙට් එකක් තමයි මගේ. ඔබන්න එපා. එන්න. පුතේ වෙන්නේ ඩැඩිගේ පාත් දෙක පුතා දාන්න. පුතා ඉමිට දාන්නකෝ. අර වගේම දෙයක්ද? ඒ වගේ දෙකම තමයි. ඔබ මේ තියෙන්නේ එක බෙඩ් එකක්. මේ තියෙන පැත්තේ මේ ඇඳට දාන එක. ඔය ඇත්තට දාන එක. මේ තියෙන්නේ පිලෝ පේස්ට් එක. තියෙන්නේ පිලෝ පේස්ට් එක. මේ තියෙන්නේ මෙච්චට දාන ෂීට් එක. පුතා ඉන්නේ දාන්න. මේ කොටෝල එකට දාන්න. පිටෝල් දාන්න. සිංහල. ඉතින් මේ අනිත් බෙඩ්ෂීට් එක. ඇත්තටම මම බෙඩ්ෂීට් එක ඉගෙනගෙන නැතිනම් මට අපේ ගිෆ්ට් 4යි. තාත්තිට හම්බුණා ගිෆ්ට් 5ක්. ලස්සනයි තාත්ති නේ. මේක තමයි මේක ඇඳලා මේක මේක තියෙනවා. එතකොට ලොකේස් එක. මයික් එක ලොකේස් එකයි. ගාන දෙකක් තියෙනවා.
ඉස්සරහනේ පිළෝ කේස් එක. ඔයා කියන්නේ 1300 ගානකට මේ ටික හම්බ වෙයිද? කොච්චර ලාභයද නේ? මේ තියෙන පුටෝන් කවරේ. ලොකුම සයිස් එක. පුතා ලස්සනයි. ඕ. පිටා දාපු. ඇයි දන්නේ මෙච්චර ෆ්‍රී දෙන්නේ මේ වනේද? ඒකත් පැපිටි. ඒකත් පැපිටි තාත්. පාට වෙනස් ඒක. රැබිට් ඉන්නවා ඒකේ. මේ තියෙන පිලෝ කේස් එක. මේකේ මේක ලස්සනයි නේ. බෙඩ් එක බෙඩ් ෂීට් එක. නේ? Dongkiai. Itu dongkiai yang tahu sih kita foto dengan ඒකේ පුටෝන් එක කවරේ. ඔයා දැඩි හොයන්න. දැඩි හොයන්න. හොයන්න දැඩි. පුතා හැංගිලා හොයන්න. පිටිෂ්. තව එකයි තියෙන්නේ. ඒක බලමු බ්ලවුස් එකක් දැන් මේක සමහරට නෑ. සයිස් එක ලාර්ජ් එකක් වැටුනේ ලොකු ඇති. නෑ මේක ලොකුවට අඳින එකක් හැබැයි. ඉතින් මේ සමහර විටනේ. ඒක අඳින්න පුළුවන් හැබැයි මේ දිගටම නෑ. මේ තියෙන්නේ ඔක්කොම අපිට ශ්‍රී එකෙන් හම්බ වුණේ මේ ඔක්කොම ටික තාත්තිගේ ගිෆ්ට් පහක් හම්බුණා ෆ්‍රී ගිෆ්ට් පහක්. එකෙන් අපි දාන අන්තිම එකට විතරයි අපිට පේමන්ට් කරන්න තිබ්බේ. ඒක 1300 ගාණක්. ඔව්. මට හම්බුනේ ගිෆ්ට් 4යි. මගේ අන්තිම ගිෆ්ට් එකට විතරයි පේමන්ට් කරන්න තිබ්බේ. ඒක 1300 ගාණක්. එතකොට මේ දවස්වල ශ්‍රේණිකේ කාලෙට දෙනවනේ මේ ෆ්‍රී ගිෆ්ට් එක. මේ සැරේ ඔන්න අපි ගෙසරේ තාත්තිට ගන්න බැරිුණා ෆ්‍රී ගිෆ්ට් එක. ගිෆ්ට් 5 මේ මාන්ට විතරයි ගන්න පුළුවන්. මේ සැරේ අපි දෙන්නටම ගන්න පුළුවන්. එතකොට මනිෂනංගි මේ වීඩියෝ එක බලනවා නම් ඇත්තටම ඔයා හින්දා තමයි මේ gift ඔක්කොම අපිට ගන්න පුළුවන් වුණේ. මොකද ඔයා තමයි අපිට link එක දැම්මේ. දාලා මට ඔක්කොම විස්තර කොහොක්කේ මෙහෙම කරන්න කියලා call කරලා ඔක්කොම විස්තර කියලා දෙන්න ඔයාට thank you very much. okay එතකොට gift පහ මම හිතන්නේ මේ ලංකාවේ ඉන්න අයට නම් මම හිතන්නේ මම නංගිට හැබැයි මේ link එකේ අවල බැලුවා. එයාට ගන්න බෑ කියලා තමයි කිව්වේ. ජපානින් අයට නම් ලේසියෙන් ගන්න පුළුවන්. මම description එකේ link එක දාන්නම්. දාලා ඒ කියන්නේ ඒකට apply කරන විදියත් මම මේ දාන්නකො. මොකද ඒ විස්තරය දැනගත්තොත් උත්තම ඒක දාන්න පුළුවන් gift පහම. සමහර ලාවට gift 10 එනවා. 10 gift 10 ආවට වැඩක් නැහැ. gift 10ක් දෙන්නේ නැහැ. ඒක gift 10 අපි gift 10 ආවොත් ඒකේ link එක අපේ friends ලට share කරන්න තමයි තියෙන්නේ. ඒ නිසා
gift 5 ගන්න විදිය මම description එකේ දාන්න link එකක් එක්ක ජපානයේ ඉන්න අය පොඩ්ඩක් apply කරලා බලන්න ගන්න පුළුවන්ද කියලා කැමතියි. මේ අපි චූටි පාටි එහෙනම් ඔයාලත් apply කරලා බලන්න. ටෙන් ටෙන්. Bye. Bye.